සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට 1 තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි. නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටින්න. දයාබර දේවදරුවනේ, දෙවියන් වහන්සේගේ මෙහෙවර අපි අවංකව කරන්ට නම් උන්වහන්සේගේ කැඳවීමට ප්‍රමුඛත්වය දෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ සේවයට අපි කැපවෙන්න අවශ්‍යයි. මෙවැනි ජීවිතයක් ගත කරන්ට නම් අපි දවස්පතා අපිව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන කාර්යය තුල ස්ථීරව යෙදී සිටින්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මුළු හදවතම උන්වහන්සේගේ මෙහෙවරට කැප කරන්නයි. ප්‍රසිද්ධ ලුසියානෝ පවරොටි කරපු කෙටි ප්‍රකාශයක් ඔබත් සමග අද මම බෙදා ගන්නට කැමතියි. මාගේ යෞවන කාලෙදී පාන් වෙලෙන්දෙක් වුණු මගේ පියා සින්දුවල අලංකාරයට මුණ ගැස්සුවා. දවස්පතා මගේ කටහඬ තවත් වර්ධනය කරන්න තාත්තා මට ගොඩක් උපකාර කරා. ඒ කාලාන්තරේ ප්‍රසිද්ධව සේවය කරපු සංගීත ශිල්පිය වුණු අරිගෝ පෝලා යටතේ මාව පුහුණු කරන්නට යැව්වා. සංගීතය ඉගෙනගත්ත කාලේ මම ගුරුවරයෙක් වෙන්නත් පුහුණු වෙලා උපාධියක් ලබා ගත්තා. ඉන්පසුව මම තාත්තා ගාවට ගොස් තාත්තේ මම ගුරුවරයෙක් වෙන්නද නැත්නම් ගායකයෙක් වෙන්නද කියා ඔහුගෙන් අහපු මොහොතේදී තාත්තා මහ දිහා බලලා ලුසියානෝ ඔයා පුටු දෙකක වාඩි වෙන්න හැදුවොත් අනිවාර්යෙන් බිමට වැටෙන්න යනවා. අද ඔයා කොයි පුටුව තෝරගන්නවද කියලා තීන්දුව කරන්න අවශ්‍යයි. මම ඒ දෙකින් එකක් තෝරගත්තා. අවුරුදු 7ක් ඒ වෘත්තීය කනස්සල්ලෙන් ඉගෙන ගත්තන් පස්සේ තමයි මට පළමුවෙන්ම මාව වේදිකාවට හඳුන්වා දුන්නේ. තව අවුරුදු 7ක් ගියා මෙට්‍රොපොලිටන් ඔපෙරා එක මාව තෝරගන්න. මගේ උපදෙස මෙයයි. අපි තෝරා ගන්න වෘත්තියට අපි සම්පූර්ණයෙන්ම කැපවෙන්න අවශ්‍යයි. සාර්ථකත්වයට මූලිකම දේ කැපවීමයි. අපි එක පුටුවක් තෝරගන්න අවශ්‍යයි. දයාබර දේවදරුවනේ, දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ උන්වහන්සේට කැපවීමෙන් සේවය කරන්නටයි. විශ්වාසවන්තව දවස්පතා උන්වහන්සේ කැඳවන කාර්යය තුල යෙදෙන්න නම් හැම මොහොතකදීම අපි ස්ථිර වෙන්න අවශ්‍යයි. හැලහැප්පීම්, අමාරුකම්, අභියෝග, හිත් වේදනා ආවත් අපි යාඥාවත් දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කිරීම කරුණු කොටගෙන ඒ හැම දෙයකම මුහුණ දෙන්න ශක්තිය ලබාගෙන අපිව කැඳවූ කාර්ය ඉෂ්ට කරන පිණිස ඒ තුල ස්ථීරවම යෙදී සිටින්න අවශ්‍යයි. අපි උදෙසා තමාවම පාවා දුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි මුළු හදවතින්ම සේවය කරමු. මුළු හදවතින්ම මෙහි කරමු. මුළු හදවතින්ම ආදරය කරමු. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනේ, කැපවීමෙන් කටයුතු කරන්න මට කරුණාව දෙන මැනව. මොන වගේ වාතාවරණයක් තිබුණත් ස්ථීරව ඔබ කැඳ වූ මෙහෙවර තුල යෙදී සිටින්න මට කරුණාව දෙන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ශලෝම්. මරණාතා.